සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම අදත් අපි Jobflix SL එකෙන් ඔයාලට ගේන්න කියලා තීරණය කරේ බැංකින් සෙක්ටර් එකේ තියෙන වේකන්සි සම්බන්ධයෙන් ස්පෙෂලි අද අපි තීරණය කරා ඔයාලට ගොඩක් වැදගත්ම අවස්ථාවක් ගේන්න කියලා A levels කරපු අපේ දුවල පුතාලට කමර්ෂල් බැංක් එකේ ඔෆිෂියල් සයිට් එකම තමයි අපි රිෆර් කරන්නේ. ඔයාලා අපිත් එක්ක දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම පුංචි ඉල්ලීමක් කරනවා. ආදරණීය ඉල්ලීමක් කරන්නේ අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙනවා වගේම channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. ඒ වගේම තව යාළුවෙකුටත් බලන්න share කරන්න කියලා ඉල්ලීමක් කරනවා. අපි අද යමු මොනවද තියෙන vacancies සම්බන්ධයෙන්. ඔයාලා හැමෝම දන්නවා ලංකාවේ ගොඩක්ම උඩින්ම ඉන්න බැංක් එකක් තමයි commercial bank එක කියන්නේ. මේක open positions කියලා තියෙනවා. chief data officer දාලා තියෙනවා, executive assistant Islamic banking unit දාලා තියෙනවා, card sales and marketing associate කියලා දාලා තියෙනවා. ඊට අමතරව marketing and sales administrator කියලා දාලා තියෙනවා. internship කියලා තියෙනවා. vacancy මම අර කලින් කිව්වා වගේම special category එකක් සම්බන්ධයෙන් කතා කරන මේ සීමා වාසික පුහුණුව සඳහා දාලා තියෙන vacancy එක සම්බන්ධයෙන් තමයි commercial bank එකේ after A levels වලින් start කරන්න පුළුවන් කියලා තමයි මෙයාලා mention කරලා තියෙන්නේ. මේ internship එකේ criteria සම්බන්ධයෙන් කතා කරොත් එහෙම අවුරුදු 21කට වඩා අඩු වෙන්න ඕනේ. ඒ වගේම 6යි 4ක් තියෙන O level වලට ඒකේදී C passes තියෙන්න ඕනේ. especially mathematics වලට තියෙන්න ඕනේ. ඒ වගේම AOB pass එකක් තියෙන්න ඕනේ English වලට. එකපාරක් පළවෙනි වතාවට වාඩි වෙලා තියෙන්න ඕන O levels වලට, දෙවෙනි දෙපාරක් වාඩි වෙලා එහෙම අපිට A levels O level වලට AOB pass තිබොත් එහෙම ඒක ගණන් ගන්න නැහැ කියලා තමයි තියෙන්නේ. ඒ වගේම ඊළඟට තියෙනවා 6 subject pass වෙලා තියෙන්න ඕනේ with 3 B passes එක including English and mathematics and 3 C passes in a single sitting at edXL or Cambridge O level examination කියලා තියෙනවා. ඊළඟට තියෙනවා SAT for GC A level or edXL or Cambridge A level examination ප්‍රතිඵල බලාපොරොත්තු කෙනෙකුට ඇප්ලයි කරන්නත් පුළුවන්. මේකේ විශේෂයෙන්ම කතා කරන්න තියෙන දේ තමයි තියෙන්නේ A levels ප්‍රතිඵල බලාපොරොත්තු වෙන කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන් Cambridge or edXL කරලා තියෙන දරුවන්ට. අනිත් කට්ටියට A levels වල local syllabus එකේ කරලා තියෙනවා නම් ඇප්ලයි කරන්න පුළුවන්. internship process එකදී සාමාන්‍යයෙන් වෙන්නේ මූලිකව එක අදාළ කම්පැනි එකේ හෝ අදාළ ආයතනයේ සීමා මාසික පුහුණුවකට යටත් වුණාට පස්සේ ඒක සමහරවිට මාස 6ක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි කාලයක් වෙන්නත් පුළුවන්. ඒ කාලය තුලදී සියලුම රාජකාරී සම්බන්ධයෙන් ඔයාලට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් අදාළ ආයතනයේදී. එතකොට ඒකෙදී ඔයාලගේ තියෙන performance අනුව තමයි තීරණය කරන්නේ. ඒ අදාළ කම්පැනි එකේ ඉන්න මැනේජර් හෝ ඩිපාර්ට්මන්ට් හෙඩ් තීරණය කරනවා. මෙන්න මේ කෙනා අපේ ආයතනයේට වැදගත් වෙන කෙනෙක්. ඒකින්ද අපි මෙයාව මේ ට්‍රේනින් එකෙන් පස්සේ ප්‍රොමෝෂන් එකක් දීලා අපේ පර්මනන්ට් කාඩ් එකට ඇඩ් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒතකොට එතන තියෙන රෙකමෙන්ඩේෂන් එක තමයි ස්පෙෂලි වැදගත් වෙන්නේ. ඒක තමයි හිතන්නේ අලුතෙන් මේ ඉන්ටර්න්ෂිප් වල සම්බන්ධ වෙන අපේ දරුවන්ට කියන්න තියෙන හොඳම උපදේශය තමයි ඔයාලට තමන්ගේ තියෙන උපරිම කැපවීම සහ දක්ෂතා ටික සම්පූර්ණයෙන්ම පෙන්නලා ඒ තමන්ගේ තියෙන සීමා වාසික පුහුණුව ගත කරන මාස 6 වෙන්න පුළුවන්, අවුරුද්ද වෙන්න පුළුවන්. ඒ කාලය තුලදී හොඳට කැපවීමෙන් වැඩ කරනවා. එතකොට ඔයාලට ඒ අදාළ ඩිපාර්ට්මන්ට් හෙඩ් ප්‍රොපෝස් කරොත් එහෙම යෝජනා කරොත් මෙයාව අනිවාර්යෙන් අපේ ආයතනයේ දිගටම තියාගන්න ඕනේ කියලා හොඳ අවස්ථාවක් තියෙනවා අපර්මන්ට් කාඩ් එකට ඇතුළත් වෙන්න. මේකෙදී ඇප්ලයි කරන්න කියලා දාලා තියෙන්නේ වෙන මේ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ application for position of internship කියලා තියෙනවා. මේකේ ඔයාලට one by one fill කරන්න පුළුවන්. fill කරාට පස්සේ ඒක form එක submit කරන්න වෙනවා. අන්තිමේට pages 10ක් වෙනවා fill කරන්න. ඒක fill කරලා ඉක්මනටම apply කරන්න. මොකද හේතුව ලංකාවේ leadingම private bank එකක් හින්දා හොඳ chance එකක් ඔයාලට හොඳ අවස්ථාවක් හොඳම ගරුත්ව අවශ්‍යතාවයක් ඔයාලට කම්ප්ලීට් වෙනවා. රැකියා ජීවිතයේදී මේ වගේ බැංක් එකකට යන්න අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ මම ඔයාලට ගෙනාපු දේ සම්බන්ධයෙන් අද හොඳ දැනුමක් ලැබුණේ ඇති. සීමා වාසික පුහුණුව, ඒ කියන්නේ අපි ඉන්ටර්න්ෂිප් එකට ඇප්ලයි කරලා කොහොමද
තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා. අපි ඊළඟ වීඩියෝ එකේදී තව වේකන්සි සම්බන්ධයෙන් කතා කරමු. ඒ වගේම තමයි විශේෂයෙන් නැවත වාරයක් අපි ඉල්ලීමක් කරනවා. අපේ channel එක subscribe කරලා නැත්නම් අපිත් එක දිගටම රැඳිලා ඉන්න බලාපොරොත්තු වෙන හැමෝම අපිව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට අපි ගේන හැම වීඩියෝ එකක්ම ඔයාලා ළඟටම ගෙන්න ගන්න අවස්ථාව හම්බ වෙනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔයාලට ජයග්‍රාහී දවසක්.